කාදිනල් තුමා වෙනුවෙන් ඉදිරිපත් වෙච්ච නීතිඥ මහත්මයා කරුණු දක්වා සිටියා මේ කාදිනල්තුමා ඇයි මේ පෙත්සමට මැදිහත් කරුවෙක් විදිහට මැදිහත් වෙන්නේ වින්දිතා වෙනුවෙන් කියන එක. නිලන්ත ජයවර්ධන විසින් නිකුත් කරපු ලිපියට නිසි පියවර නොගැනීම හේතුවෙන් පූජිත ජයසුන්දර මහත්මයාට මරණ දණ්ඩනය හිමි වූවාසේ එම ලිපියටම ප්‍රතිචාර දක්වලා රාජකාරී ඉටු නොකිරීම සම්බන්ධයෙන් රවි සෙනවිරත්න සහ ශානි අබේසේකර මැතිතුමාට එම ලිපියට නෙමෙයි දෙම ලිපියට සමගාමී ලිපියකට එම නිලන්ත ජයවර්ධන විසින් ඒ කියන්නේ පොලිස්පතිට එක ලියුමකුයි රවිසනන්ද මහත්තයාට තව ලිපියකුයි ලිපි දෙකක් යවනවා නිලන්ත ජයවර්ධන මහත්තයා. කොයි විදිහකින් හරි නිලන්ත ජයවර්ධන විසින් පොලිස්පතිට දැනුම් දුන්නා හා සමානවම රවිසනන්ද මහත්තයාට දැනුම් දීලා දෙනවා. ශානි ඔබට විරුද්ධව CID එකෙන් පවත්වාගෙන යන විමර්ශන ගොනුව වහාම වහලා දාපන්. ඔබගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේම තොරතුරු එවල නැහැ අපිට එවලා නැහැ. උඹට විරුද්ධව පවතින විමර්ශනයේ වැඩි දින තොරතුරු අපිට එවලා නැහැ උඹ. ඒ නිසා උඹගේ තියෙන ওই ගොනුව වහලා දාපන්. අනිකුත් රැඳවියෝ ඒ වාට්ටුවට කඩාවැටලා උන්ව මරලා දැම්මා. කුට්ටුමනීගේ බෙල්ල කාලා මරලා තිබ්බා. ඒ සුගුල්ලා තිබ්බ කියලා මං අහලා. ඔව්. ඒ වගේ වද දීලා මරලා දැම්මා. අයිබන්. ඔයාලා මෙතනට එන ගොඩාක් ආරාධිතින්ගෙන් මේ වැඩිපුර ඉල්ලන බොහොම ආදරය කරන චරිතයක් තමයි අපි අදත් එක්කන් ආවේ ඔයාලා හමුවට. අපි දැන් හැම සතියෙම වගේ මෙතුමත් එක්ක ප්‍රෝග්‍රෑම්ස් කරනවා සතිය දෙකක් වගේ. මොකද මේ තියෙන දැනුම සහ අත්දැකීම් එක්ක මෙරට ඉතිහාසය සහ වර්තමානය වගේම අනාගතයත් බෙදා ගන්න ඉතාමත්ම සුසු පුද්ගලයෙක් අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ වීර වික්‍රම විභූෂණ රණශූර දේශපුත්‍ර විශ්‍රාමික බලපන්ති ලුතිනන්ට් ශාන්ත ජයතිලක මහත්තයා. අයිබන් ශාන්තයි. අයිබෝ. පොඩක් ටිකක් කාලයකට පස්සේ නේ දවස් 8ක් 10ක් විතර ගියා පොඩ්ඩක් හම්බෙලා. ඔව් මොකද අපි සාමාන්‍ය හම්බෙන්නේ බ්‍රහස්පතින්දා. ඔව්. ඊයේ මට බ්‍රහස්පතින්දා දවස පොඩ්ඩක් කාර්ය බහුල වුණා. මොකද උසාවියේ ගත කරන්න සිද්ධ වුණා. එකක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ මන් දාපු පැමිණිලි දෙකක් නිෂ්ප්‍රභා කිරීම සම්බන්ධයෙන් ප්‍රතිශෝධන පෙත්සමක් මම මහාධිකරණයට ඉදිරිපත් කළා තියෙනවා කොළඹ මහාධිකරණයට. ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට ගියා. ඒත් එක්කම ඊයේ වැදගත් දවසක් මේ ජෙනරල් සලේ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ රිට් පෙත්සමට ඉදිරිපත් වුණා අතරමැදි පෙත්සම්කරුවන් 12 දෙනෙක්. කාදිනල්තුමා ඇතුළුව. ඒ ඔවුන්ගේ වාචික කරුණු ඉදිරිපත් කිරීම ඊයේ දවසට යෙදී තිබුණා. මං සාමාන්‍යයෙන් කියන්නේ නීතිඥයෝ නීතිය දන්නේ නැහැ ගල්බනිස්වල ගල් නැහැ කිව්වා වගේ. හැබැයි මට ඊයේ නීතිය දන්න මට ගොඩාක් කරුණු ඉගෙන ගන්න පුළුවන් නීතිඥයෝ රොත්තක් අභියාචනාධිකරණයේ කරුණු දැක්වුවා. එහිදී විශේෂයෙන්ම කියන්න ඕනේ කාදිනල් තුමා වෙනුවෙන් ඉදිරිපත් වෙච්ච නීතිඥ මහත්මයා කරුණු දක්වා සිටියා මේ කාදිනල්තුමා ඇයි මේ පෙත්සමට මැදිහත් කරුවෙක් විදිහට මැදිහත් වෙන්නේ වින්දිතා වෙනුවෙන් කියන එක. අනෙකුත් බෙන්ගලුවේ නාලක ස්වාමින් වහන්සේ ඇතුළුව ඉදිරිපත් වෙච්ච අතරමැදි පෙත්සම් කරුවන් වෙනුවෙන් නීතිඥ මහතුරුන් ඉතාමත්ම වැදගත් කරුණු දැක්වීම් සිදු කරා අධිකරණයේ ඉදිරියේ. ඒ අතරේ සාරාංශයක් ඉදිරියට ගත්තොත් ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ 9 වෙනි වගන්තියේ යටතේ අත්අඩංගුවට ගැනීමක් සිදු කිරීම පිළිබඳව ඉතාමත්ම දක්ෂ ලෙස නීතිඥ මහත්මියක් කරුණු දැක්වුවා. එහිදී ඇය අභියාචනාධිකරණයේ අවධානය යොමු කර සිටියා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතෙන් එය ප්‍රිවෙන්ටිව් ඇක්ට් එකක් වැළැක්වීමේ පනතක්. ඒ පනත යටතේ අත්අඩංගුවට ගැනීම තුලින් මීට අවුරුදු 7කට ඉස්සර සිදුවෙච්ච ත්‍රස්තවාදී ක්‍රියාවක් වැළකෙන්නේ කොහොමද කියන ප්‍රශ්නය අභියාචනාධිකරණයේ සුවිශේෂී තර්කයක් ඉදිරිපත් කර සිටියා. මම ඒ තර්කය මම ඉදිරි සැප්තැම්බර් 25 විභාගයට ගැනීමට නියමිතයි. මම ඉදිරිපත් කරපු මානව හිමිකම් පෙත්සම ඒකෙත් ඉදිරිපත් කරලා තියෙන ප්‍රබල තර්ක විමසීමක් තමයි ඒ පිළිබඳව. ඊළඟට මේදී ඉතාමත්ම වැදගත් මම කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ අතෘප්තියටපත් පාර්ශවයක් විදියට පෙනී සිටීම පිළිබඳව විරෝධතාවයන් දැක්වීම
අවසානයේ දුරදීක කියලා මගේ පදක්කන් ටිකත් තාඩු කෑලි බවට පත් වෙච්ච සිදුවීම පිළිබඳව හොඳ නීතිමය තත්ත්වයක් ගොඩනැගුණා. ඊ අභියාචනාධිකරණයේදී එහිදී ඒ අභියාචනාධිකරණයේ අතරමැදි පෙත්සම්කරුවන් විදිහට ඉදිරිපත් කර සියලුම නීතිඥ මහත්වරුන් ඉතාමත්ම දක්ෂ විදියට අභියාචනාධිකරණයට කරුණු දැක්වුවා. අතරමැදි පෙත්සමක් විදියට මහජන සුබ සිද්ධිය වෙනුවෙන් ඕනම පුරවැසියෙකුටම නඩු කටයුතුදී පෙනී හිටින්නට පුළුවන් කියන තත්ත්වය පෙන්වලා දුන්නා. ඒ වගේම මෙතෙන්දී ඔවුන් දිගින් දිගටම ඉතාමත්ම මට නීතිඥ මහත්මයාගේ නම මතක නැහැ. ඒ නීතිඥ මහත්මයා පෙන්වා දුන්නා පොලිස්පති පූජිත ජයසුන්දර මහත්මයාට මරණ දඬුවමේ නියම වීමේ නඩු කටයුත්ත ඉදිරිපත් කරමින් ඒ අනුව ඒ නිලන්ත ජයවර්ධන විසින් නිකුත් කරපු ලිපියට නිසි පියවර නොගැනීම හේතුවෙන් පූජිත ජයසුන්දර මහත්මයාට මරණ දඬුවමේ හිමි වූවාසේ එම ලිපියටම ප්‍රතිචාර දක්වලා රාජකාරී ඉටු නොකිරීම සම්බන්ධයෙන් රවි සෙනවිරත්න සහ ශානි අබේසේකර මැතිතුමාට එම ලිපියට නෙමෙයි එම ලිපියට සමගාමී ලිපියකට එම නිලන්ත ජයවර්ධන විසින් ඒ කියන්නේ පොලිස්පතිට එක ලියුමකුයි රවිසනන්ද මහත්තයාට තව ලිපියකුයි ලිපි දෙකක් යවනවා නිලන්ත ජයවර්ධන මහත්තයා. කොයි විදිහකින් හරි නිලන්ත ජයවර්ධන විසින් පොලිස්පතිට දැනුම් දුන්නා හා සමානවම රවිසනන්ද මහත්තයාට දැනුම් දීලා දෙනවා. එතකොට ඒ තොරතුරට අනුව රාජකාරී නොකිරීම සම්බන්ධයෙන් ඔවුන්ට කුමක් වේවිද කියන එක පිළිබඳව අභියාචනාධිකරණයේ අවධානය යොමු කරා. එහිදී එම නීතිඥ මහත්මයා අධිකරණයෙන් විමසා සිටියේ එවැනි මෙම පාස්කු ප්‍රහාරයේ බුද්ධි තොරතුරු ලැබී තියෙද්දී එය වළක්වා ගැනීමට කටයුතු නොකළ ඒ සම්බන්ධයෙන් නීතිමය අවධානමක් තිබෙන පුද්ගලයෙක් සලයට විරුද්ධව පවත්වන මේ විමර්ශන කටයුතු කරගෙන යෑමේ conflict of interest එක පිළිබඳව කරුණු දැක්වුවා. ඉතින් ඒ පිළිබඳව ලබදියාවන් පිළිබඳව ලබදියාවන් අතර ගැටනේ ඒ පිළිබඳව ඊළඟට නැවත සඳුදා 10 වෙනි දින නැවත ඒ අභියාචන අධිකරණයේ නඩු කටයුත්ත සිද්ධ වෙනවා. ඇත්තටම මේ කතාවේදී මේ පූජිත හේමසිරි නඩු තීන්දුව ඉතාමත් ප්‍රබල තැනකට මේ කතාව අරන් ආවා. මොකද හේතුව ගොඩාක් අය කියපු කතාවක් සහ මේකේ ලොකුම බරපතලම කතාවක් තමයි බුද්ධ්‍යංශ විසින් මේක දැන්නුවේ නැහැ කියන එක. නීතිරණෝ දැන් පිළිගර ගන්න වෙනවා. දන්නවලද? බුද්ධ්‍යංශ දන්වලා තියෙනවා කරන්න දෙයක් නැහැ. දැන් මරණ දඬුවම මොකද දීලා තියෙනවා ඒ තීරණය මත පදනම් කරගෙන. පූජිත ජයසුන්දර එසේ වීනම් රවි සෙනවිරත්න සහ ශානි අබේසේකරට කෙසේ වේවිද යන්න පිළිබඳව අධිකරණය මත සිදුවන තීරණ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අධිකරණයට තීන්දුවක් ගන්න ඒ සම්බන්ධයෙන් විනිශ්චයක් ලබා දෙන්න නම් නඩු කටයුතු අධිකරණයට එන්න ඕනේ. පාරේ යන ගමන් අභිතට අඬ ගහලා පැහැදිලි. මේ වෙලාවෙත් රවි සෙනවිරත්න ශානි අබේසේකර කියන දෙදෙනාට එරෙහිව ඒ දෙදෙනාට එරෙහිව නෙමෙයි. නමුත් මේ වගකීම් පැහැර හැරි නිලධාරීන්ට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ තිබ්බ නඩුව නීතිපතිතුමා විසින් දිලිප පිරිස් මහත්තයා විසින් ශානි අබේසේකර මහත්තයාට ලියුමක් කවලා වැඩේ වහලා තියෙනවා. නෑ එහෙම නෙමෙයි සිද්ධ වුණේ අභිත ඒක ඉතිහාසයකුත් තියෙනවා. මුලින්ම ඉන්දුව සිල්වා පොලිස් පරීක්ෂකතුමා ඊටත් පෙර වනාත විල්ලුවේ සාරාන්ගේ බෝම්බ සහ අවිකපඩාව අල්ලගත්තු අවස්ථාවේදී ඒ ලබාගත් තොරතුරු මත ඉදිරි කටයුතු කිරීම සම්බන්ධ හබ කරමින් CID එක පරීක්ෂණයක් පැවැත්තුවා. පරීක්ෂණයක් පවත්වලා ඒ පිළිබඳ කරුණු දැක්වීමක් කුලියාපිටිය මහාධිකරණයේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරා. ඒක හේතු කරගෙන තමුන් අත්අඩංගුවට ගන්න එපයි කියලා රවි සෙනවිරත්න මහත්මයයි ශානි අබේසේකර මහත්මයයි ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දෙකක් පැවරුවා. මගේ මතකයේ හැටියට SCFR 64යි ඇලයිරක් 2022 සහ SCFR ඇලයිරක් 84යි 2022 මගේ මතකයේ හැටියට ඒ නඩු දෙක. ඒ නඩු දෙක යන අතර ඒ මානව මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙක යන අතර වාරයේදී මට තාම හොයනවා මේ නීතිමය තර්කය කොහොමද මේ නීතිමය පදනම මොකක්ද කියලා මට තාම අවබෝධයක් නැහැ. මම තාම අධ්‍යයනය කරමින් සිටිනවා. නීතිපතිතුමා එකඟතාවයක් මත ඒ විමර්ශන ෆයිල් දෙක වසා දැමුවා. 2022 පවත්වපු විමර්ශනයේ ශානි සහ රවිට විරුද්ධව. හරි. වසා දැමුවා. ඊට පසුව 2024 දී නැවතත් මේ බුද්ධි තොරතුරු ලැබී තිබියදී
පූජිත ජයසුන්දරට එල්ල වෙච්ච චෝදනාවම එල්ල කරමින් හිටපු විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන පැමිණිල්ලක් ඉදිරිපත් කරා. ඒ පැමිණිල්ලට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ගොනුවක් විවෘත කරලා විමර්ශනයක් කරගෙන ගියා. ඒ විමර්ශනය සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරලා තිබුණා. ඒ විමර්ශනයෙන් අපි අත්අඩංගුවට ගන්න එපා කියලා නැවතත් මේ දෙන්න ගිහිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරා. ඒ කියන්නේ මේ එතන ප්‍රශ්නේ තියෙන්නේ ඒ දෙන්නගේ නම්වත් සඳහන් නැහැ නඩුවල. නෑ ඒ කටයුත්තේ කිසිම තැන නම්වත් සඳහන් නැහැ. හොරාට කලින් කේල් කන වැඩ පැනලා පූල් හොරා කරෙන් ඇනිලා මට ඕවා තේරෙන්නේ නැහැ. පැනලා ගිහිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය දැම්මා මෙන්න මේ අපි අත්අඩංගුවට ගන්න යනවා ඒක වළක්වන්න කියලා. එතෙන්දිත් ඒකේ නම්බර එක SCFR 241 ඇලවිරත් 2024 ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුව මානව මූලික අයිතිවාසිකම්. ඒකෙදි මොකද වුනේ? ඒකෙදිත් අතරමැදදී මේ ඉල්ලීම් පොඩි ගණදෙනුවක් සිද්ධ කරන්න හැදුවා නීතිපතියකින් මේ ඔවුන්ට විරුද්ධව පැවැත්වෙන විමර්ශන වහා දාලා මේ නඩුව සමතයකට පත් කිරීමක් පිළිබඳව. නමුත් ඒක පිළිබඳව අනෙකුත් පාර්ශවයේ නීතිඥයන්ගේ පෙත්තන් වග උත්තරකරුවන්ගේ පාර්ශවයෙන් ඒකට විරෝධතාවය දැක්වීමක් සිදු වුණා. තාම මේ නඩුව අවසන්ද කියලා මට දන්නේ නැහැ මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුව. ඒ නිසා ඒ පිළිබඳව මට කතා කරන්න හැකියාවක් නැහැ. නමුත් ඒ අතරවාරයේදී නීති විශාරද ජනාධිපති නීතිඥ අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහත්මයා ඓතිහාසික ලිපියක් යවනවා ශානිට එරෙහිව සානිටම. ශානි වෙනුවෙන් ශානිට නෑ මම ශානි වෙනුවෙන් සානිටම ලිපියක් යවනවා. ශානි මම මේ වචන නෙමෙයි මම මේ අදහස කියන්නේ ශානි උඹට විරුද්ධව CID එකෙන් පවත්වාගෙන යන විමර්ශන ගොනුව වහාම වහලා දාපන්. ඔබගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේම තොරතුරු එවලා නැහැ අපිට. අපිට එවලා නැහැ. උඹ එවලා නැහැ. උඹට විරුද්ධව පවතින විමර්ශනයේ වැඩි දින තොරතුරු අපිට එවලා නැහැ උඹ. ඒ නිසා උඹගේ තියෙන ওই ගොනුව වහලා දාපන් කියලා දිලීප් පීරිස් මහත්තයා ලියුමක් යවනවා. එතකොට හැබැයි ඒකෙදී තාම ඒක අධිකරණයට වාර්තා කරලා අධිකරණයේ ගොනුව තාම තියෙනවා. අධිකරණයට බී වාර්තා කරපු ගොනුව වසා දමා නැහැ. ඒකයි මම කිව්වේ නිවැරදි කරනවා. right. මේකේ අපි කතා කරන්න ආවා බොහෝ දේවල්. නමුත් මේ පටන් ගන්න තැන ඉඳන් මේ නඩු කටයුතු වැඩිච්ච හින්දා දැන් මෙතනටම මේක ජෙනරල් සලේ සම්බන්ධවම කතාව ආපු හින්දා මේ බොහොම නුදුරු දිනයකදී ජස්ටිස් ෆෝ සලේ කියන වැඩසටහන ලොන්ච් කරන්න ලෑස්ති ඔබතුමාලා අපි අන්තර්ජාල මාධ්‍ය නාලිකාවක් විදිහට ඒ සඳහා අවශ්‍ය සියලු සහයෝගය දෙන්න ලෑස්ති. ඒ සමගම ඒ වගේ ගොඩක් හමුදා නිලධාරීන් පිරිසක් ඒ වගේම සිවිල් සංවිධාන විශාල ප්‍රමාණයක් එක්ක එකතු වෙලා නුදුරු දිනයකදී වැඩක් කරන්න යනවා කියලා අපි දන්නවා. ඒ නිසා මේක මම කියනට වඩා මේක ඉස්සෙල්ලාම ඔබතුමාම කියනක හොඳයි. මොකද්ද වැඩේ? කොහෙද තියෙන්නේ? කවද්ද තියෙන්නේ? කීයටද තියෙන්නේ? මොකද්ද මේ වැඩේ? මේ අපේ මූලික වශයෙන් ඇයි අපි මේ වැඩේ කරන්න කියන පොඩි හැඳින්වීමක් කරගෙන යන්නම්. මේ අපි දැක්කා අපේ හමුදාවේ යුද්ධය කරපු මේ රට බේරාගත්තු රණවිරුවන්ව විවිධාකාරයෙන් උගුල් වලට ඇසවීම සිද්ධ වෙනවා. අඩ්මිරල් ඔෆ් ද ෆ්ලීට් කලන්නාගොඩ ඊට පස්සේ නාවික හමුදාපති නිශාන්ත උලගතැන්න ඔය විදිහට ලැයිස්තුවක් අපිට කියන්න පුළුවන්. නමුත් ඒ සියලුම දේවල් සිද්ධ වුණේ මේ අධිකරණ ක්‍රියාපටිපාටියක් ඇතුලේ. ඒ නිසා ඒකට අධිකරණමය වශයෙන් හැර අපිට සමාජයේ පිළිබඳව අධිකරණයෙන් පිට සටන් කිරීමට තිබිච්ච හැකියාව බොහොම අඩුයි. නමුත් මේ ඊ타වත්ම අවසනාවන්ත තත්ත්වය අනීතික තත්ත්වය සලේ සම්බන්ධ සිදුවීම. සලේව 2026 පෙබරවාරි 25 වෙනිදා ඉඳන් මේ බඩු කූඩුවකට දාලා තියෙන්නේ අධිකරණ නියෝගයක් මත නෙමෙයි. කිසිම අධිකරණයේ මැදිහත් වීමක් අධිකරණ නියෝගයක් මත නෙමෙයි. ආරක්ෂක අමාත්‍යාංශයේ අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද රැඳවුම් නියෝගයක් මත. එතකොට මේ රැඳවුම් නියෝගයේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මෙපිට හබ කරන්න බෑ. ඒ පිළිබඳව මම දාපු පැමිණිල්ලත් පෙත්සමත් විභාග වීමට දින දීලා තියෙන්නේ සැප්තැම්බර් 25. මේ සලේට ආරක්ෂක අමාත්‍යවරයා දීලා තියෙන ඒ රැඳවුම් නියෝගයේ දෙවනි රැඳවුම් නියෝගයේ අවසන් වීමට තියෙනවා අගෝස්තු 28 වෙනිදා.
අගෝස්තු 28 වෙනිදාට ආරක්ෂක අමාත්‍යවරයාට හැකියාව තියෙනවා නැවත දින 90කට රැඳුම් නියෝගය දෙන්න. ඉන්පසුව නැවත දින 90කට අවුරුද්දක් දක්වා කාලය තුල රැඳුම් නියෝග දීලා බලුකුඩුවේ තියාගන්න පුළුවන්. අපි ජනතා රණවිරුව විදියට මේක අපේ පපුවට එල්ල කරපු ලොකු පහරක්. මේ රට වෙනුවෙන් කැප වෙච්ච ත්‍රස්තවාදයට එරෙහිව කටයුතු කරපු පුද්ගලයෙක්ව, වීරයෙක්ව, ජාතික වීරයෙක්ව ත්‍රස්තවාදයට වැළැක්වීමේ පනත යටතේම බලුකුඩුවක හිර කරන එක ඉතාමත්ම සංවේදී කරුණක්. ඒ පිළිබඳව අපි ජනාධිපතිවරයාට ආරක්ෂක ඇමතිවරයාට ඒ හූනියම කරපු එතුමාටම ඉල්ලා සිටිනවා නැවත මේ හූනියම අලුත් කරන්න එපා. මේ රැඳුම් නියෝගය අගෝස්තු 28 වෙනිදාන් පසුව නැවත අලුත් කරන්න එපා කියන ඉල්ලීම ඉදිරිපත් කිරීම සඳහා මහ ජනතාව විදියට විශේෂයෙන්ම යුද පෙරමුණේ හිටපු දජ නිලධාරීන් ෆ්ලැග් ඔෆිසර්ස්ලා ප්‍රමුඛව මහා සංඝරත්නයේ නායකත්වයෙන් අපි රැස් වෙනවා සියලු රණවිරුවෝ සහ ජාතික සංවිධාන වල එකතුව නියෝජනයන්ගෙන් අපි රැස් වෙනවා අගෝස්තු 20 වෙනිදා සවස 3ට පදනම් ආයතනයේදී. ඒ පදනම් ආයතනයේට සියලුම දෙනාට ඇවිල්ලා රට වෙනුවෙන් කැපවෙච්ච සුරේෂ් සලේ වීරයා වෙනුවෙන් තමුන්ගේ පැයක් දෙකක් ගත කරන්න කියන ඒ ඉල්ලීම අපි ආරාධන ඉල්ලීම කරනවා. මෙතෙන්දී මගෙන් ගොඩක් කට්ටිය අහනවා මේ රණවිරුවා වෙනුවෙන් ඕගොල්ලෝගේ දජ නිලධාරීන් එනවද රණවිරුව එනවද? මෙතෙන්දී එක දෙයක් කාරණයක් පැහැදිලිව කියන්න ඕනේ. අපේ රටේ විශ්‍රාමික දජ නිලධාරීන් ඒ කියන්නේ බ්‍රිගේඩියර් තනතුරෙන් ඉහළ නිලධාරීන් දජ නිලධාරීන් ඔවුන් මියගිය දවසක මාව නම් හෙට අනිද්දා මැරිලා ගියොත් එහෙම පවුලේ කට්ටිය එකතු වෙලා වලදාය අභිතව අපි ඔක්කොම එක විදිහට. නමුත් බ්‍රිගේඩියර් තනතුරෙන් ඉහළ දජ නිලධාරියෙක් කවදා හෝ විශ්‍රාම ගිහිල්ලා ඉන්න අතර කුමන හේතුවකින් මැරිලා ගියත් රාජ්‍ය ගෞරවය ඇතුව හමුදා ගෞරවය ඇතුව ඉතාමත්ම ගෞරවාන්විතව ඔවුන්ගේ අවසන් කටයුතු කරන්න. ඒකට උරුම කියන ඒ දජ නිලධාරීන් 400කට වැඩි ප්‍රමාණයක් ලංකාවේ අද ජීවත් වෙනවා. මේ යුද්ධය කරපු. ඒ අතරින් 100ක් විතර ප්‍රමාණයක්. එතකොට මේ දජ නිලධාරීන් අතරින් 100ක විතර ප්‍රමාණයක් ඉන්නවා අධිටනේ වරප්‍රසාද NGO වරප්‍රසාද බලාගෙන අධිටනයට මුලා වෙච්ච කට්ටිය. ඒ කට්ටියගේ සහභාගීත්වයක් අපි බලාපොරොත්තු වෙන්නේ. අනෙක් සියලුම දජ නිලධාරීන් මොන ප්‍රශ්න තිබ්බත් සලේ වෙනුවෙන් තමුන්ගේ සගයා වෙනුවෙන් එදාට එන බව අපිට විශ්වාසයි. ඒ වගේම අනුර කුමාර ජනාධිපතිවරයා විසින් සොල්දාදුවන් බවට පත් කරපු පුද්ගලයෝ නෙමේ සැබෑ රණවිරුවෝ සියලු දෙනා. ඒ වගේම දිලීප පීරිස් විසින් තහඩු කෑලි බවට පත් කරපු තහඩු කෑලි එල්ලන් ඉන්න අය නෙමේ සැබෑ වීර පදක්කම් පපුවේ දරාගෙන ඉන්න සියලු දෙනා ඒ පදක්කම් දරාගෙන අගෝස්තු 20 වෙනිදා ගස්කල් පෙරලගෙන එනවා කියලා අපිට විශ්වාසයක් තියෙනවා. හරි. ඒ වගේම සිවිල් සංවිධාන වලට ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට සහ මේ කරන අනීතික රැඳවුම වැරදි කියලා කියන හැමෝම හදක කියන හැමෝම අගෝස්තු 20 වෙනිදා හවස 3ට ශ්‍රී ලංකා පදනම් ආයතනයට එන්න කියලා අපි තාම ගෞරවයෙන් ආරාධනා කරනවා. ඊටම විශාල වැඩක්. ඒකට මම හිතන්නේ ගොඩක් අයගෙන් උදව් අවශ්‍ය වෙලා තියෙනවා. ඒකට කරන්න පළමුවෙන්ම සහභාගීත්වය අපි මේ ගැන ඉදිරියේදී ඔබ දැනුවත් කරන්න ඒ වගේම අපි මේකෙදි සූදානම් කරනවා මේකට කොළඹට එන්න බැරි කට්ටිය ඉන්නවනේ. රට පුරා අපි සූදානම් කරමින් පවතිනවා. මේක අපි අන්තර්ජාලයෙන් විකාශනය කරනවා. ඒක ග්‍රහණය කරගෙන ඒ අවස්ථාවේදීම ඩිජිටල් ස්ක්‍රීන් වලින් රටේ විවිධ දිස්ත්‍රික්කවල කණ්ඩායම් එකතු කරලා ඒ වගේ විවිධාකාර සැලසුම් මේ වෙලාවේ සාකච්ඡාවට භාජනය වෙන පවතිනවා. එහෙනම් ඉදිරියේදී අපි ඔබ දැනුවත් කරන්නම් කොහොමද මේක කරන්නේ, කොහොමද මේ කටයුත්ත සම්පූර්ණයෙන්ම සංවිධානය වෙන්නේ සහ හැබැයි දිනය වෙලාව මතක තියාගන්න අගෝස්තු 20 හවස 3ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී. අනිත් කාරණාවලට යන්න. අපි අද මේ ඉඳ ගන්නකොට මේ මොහොතේ බන්ධනාගාර 3ක් නොසන්සුන්. මැගසින් කුරුවිට සහ දළුපත පල්ලන්සේන එලිමහන් සිරකදූර. දැන් මේ අර අපි හැම වෙලාවෙම කතා කරන නිශාන්ත අයියේ මේ සාමාන්‍යකරණය වීම වෙඩි තැබීම සාමාන්‍යකරණය වුණා. දැන් ස්වභාවික ආපදා සාමාන්‍යකරණයි. ඒව නිකන් මිනිස්සුන්ට නිවුස් නෙමෙයි. දැන් මේ බන්ධනාගාරය සාමාන්‍යකරණය වෙමින් යන්නේ මේ ගැටුමුත්.
මොකද්ද මේක ඇතුලේ තියෙන ප්‍රශ්නේ මේ ඇමති මෙච්චර ඍජු කතාවක් කරලා ඒ කියන්නේ පළවෙනි දවස් දෙකේ කරපු කතාව නෙමෙයි. ඊට පස්සේ මේවා මාර විදියට මෙහෙම කරා, මේවා මේ විදියට කරා, මේ විදියට කරා කියලා කියද්දි දැන් මේ පස්වෙනි බන්ධනාගාරයට ඇවිලිනවා. අපිට 83 දී වයස කීයද? අවුරුදු 4යි. අවුරුදු 4යි. අපිට මතකද දන්නේ 1983 ඔය කියන ඊනියා කළු ජූලිය දවසේ කොටුව මේ කොළඹ වැලිකඩ බන්ධනාගාරයේ රඳවලා හිටියා LTT ඒ වෙනකොට LTT තිබෙන්නේ නැහැ කොටි මේ ඊලාම් ත්‍රස්තවාදී කුට්ටුමණිය ඇතුළු පිරිස ටෙලෝ ඊලාම් වලට ටෙලෝ සටන් කර යෝගේන්ද්‍රන් චන්ද්‍රකාන්ත කුට්ටුමණිය කියලා කියන්නේ ත්‍රස්තවාදියෙක් වෙන්න ඉතින් හොරබඩු ජාවාරම්කාරයෙක් මූදු මංකොල්ලකාරයෙක් ඔව් ඇතුළු 56ක් මට මතක විදියට රඳවා හිටියා වැලිකඩ බන්ධනාගාරය 83 ජූලි කලබලයත් එක්කම අනිකුත් රැඳවියෝ ඒ වාට්ටුවර කඩාවැටලා උන්නුව මරලා දැම්මා. කුට්ටුමණීගේ බෙල්ල කාලා මරලා තිබ්බේ. ඒ සුගුල්ලා තිබ්බ කියලා මං අහලා තියෙනවා. ඒ වගේ වද දීලා මරලා දැම්මා. ඔයා අවුරුදු 4 වයසේ අතීතයට මං ගෙනි. මෑතකදී අරගලේ වෙලාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ව නිට්ටඹුවේදී ගාලා සතෙකුටවත් අන්ත විදියට ගාලා උඩ තට්ටු තුනක් මිලේච්ච විදියට මරලා දැම්මා. හරිද? ওই දෙක එකට සම්බන්ධ කරලා මේ දැන්ට අධිකරණ බන්ධනාගාරවල සිදුවෙන ක්‍රියාවන් දිහා බලලා යමක් හිතන්න අපිට සිද්ධ වෙනවා. ඔය මේ භාගයක් කියන එක සම්පූර්ණ කරන්න. ඒ කියන්නේ ඔය 83 කුට්ටුමණියගේ සිද්ධිය ඉතාමත්ම ප්‍රබලම සාධකයක් බවට පත් වෙනවා උතුරු නැගෙනහිර මේ යුද්ධය ආරම්භ කරන්න. ඒක ඉතාම කියන්නේ සිද්ධි දාමයක් ගත්තොත් පුස්තකාලයේ ගිනි දැබීම ඔක්කොමත් එක්ක කුට්ටුමණියගේ සිද්ධියත් ඉතාම ප්‍රබලම කාරණයක් බවට පත් වෙනවා. දැන් මේ ඔබ කියන්නේ ඒ වගේ දෙයක පෙර සලකුණක් කියලාද මේ? මම ඍජුව අහන්නේ. අභීත නීතිය සමට සාධාරණයි කියලා අනුර දිසානායක කිව්වට නීතියට ඉහළින් කවුරුත් නැහැ කියලා කිව්වට විපක්ෂයට නීතිය සාධාරණද කියන ප්‍රශ්නය අත ජනතාව අහනවා. මේ නැවත කියනවා මේ අධිකරණයේ විපක්ෂයේ නීතිය සාධාරණයි ආණ්ඩු පක්ෂයට අසාධාරණයි කියලා. අධිකරණයට ඉදිරිපත් කරාම අධිකරණ ක්‍රියාවලිය පිළිබඳව නෙමෙයි අධිකරණයට ඉදිරිපත් කිරීම සිදුවෙනකම සාධාරණව සිද්ධ වෙනවාද? එක. දෙවෙනි එක දැන් මේ විපක්ෂයේ සම්බන්ධ ක්‍රියාකාරීව ඉන්න කට්ටියට ඉදිරිපත් කරලා සිරගත කරන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සඳහා අධිකරණය හිතලා කරන්නේ ඒ පොලිසියෙන් කරන ඉල්ලීම් අනුව කරන්නේ. ඔවුන්ගේ චෝදනා දිහා බැලුවාම ඒ චෝදනාවල බරපතලකම ඒ වගේම ඒ චෝදනා වරදක් බවට පත් වෙලා අධිකරණයෙන් තීන්දුව වේද කියන එක පිළිබඳව නිශ්චිතතාවය ගැන සලකා බලනකොට අපිට බරපතල සැකයක් ඇති වෙනවා. අධිකරණය වෙත ඔවුන්ව ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය අධිකරණ ක්‍රියාවලිය නෙමෙයි. එතෙන්දී මට තේරෙනවා මොකක්ද කියන්න හදන්නේ. අභීත ඔබට අවධානමක් තියෙනවා. අභීත බොහොම පරිස්සමෙන් කතා කරන්න. ඔයාගේ මොනතරම් සත්භාවයෙන් ඔයා කතා කරත් ඔයාගේ ඉස්පිල්ලක් පාපිල්ලක් වචනයක් අල්ලගෙන හරි ඔයාව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමකට පුළුවන් නම් ඔයාව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ඉල්ලීම් කිරීමට මොවුන් නොපැකිලව සිටිනවා. ඒම විපක්ෂයේ බන්ධනාගාරයට කොටු මේ රක්ෂිත බන්ධනාගාරයට විපක්ෂයේ ක්‍රියාධරයන් කොටු කරලා රක්ෂිත බන්ධනාගාරය තුල ඔය වගේ අකලංචියක් වෙච්ච වෙලාවක උන්ට මොකක්ද ඇති වෙන ආරක්ෂා? මන්ද මේ පිළිබඳව මට පේන කියන්න බෑ සාත්‍තර කියන්න බෑ. නමුත් අනුමානයක් යම් කිසි සැකයක් ඇති වෙන්නට පුළුවන්. ඒම ඇති වෙන්න තරම් බරපතල සැකයක් ඇති වෙන්න පුළුවන් සාධාරණ මනස. ඒක ඔය කියනකොට මගේ ඔළුවට ආවෙත් මේ අර රංග දිසානායක මහත්තයා කපිල චන්ද්‍රසේන මහත්තයාට කරපු ප්‍රකාශය. ඒත් එක්කම තව දෙයක් මතක් කරන්න ඕනේ. මම දන්නේ මේකේ සත්‍යතාවය මට මේ මාධ්‍ය වලින් දැනගන්න ලැබිච්ච එක. ඒකින් තමයි මම ඒක අසත්‍ය නම් මම ඒක ඉල්ලාස් කරගන්නවා හරි සමාව ඉල්ලනවා හරි. නමුත් මට මාධ්‍ය වලින් දැනගන්නට ලැබුණා මේ මීගමුව බන්ධනාගාරේ රක්ෂිත බන්ධනාගාර ගත වෙලා ඉඳමින් මියගිය එක පුද්ගලයෙක් පිළිබඳව ඔහු මම දන්නේ මේකේ සත්‍යතාවය. ඔහු මීගමුව අධිකරණයේ නඩුවක් විභාග වෙන අවස්ථාවක ඔහුගේ ටෙලිෆෝන් එක රින් වෙලා
නාද වීම හේතුවෙන් ඔහුව අධිකරණයට අපහාස කිරීම බාධා කිරීම හේතුවෙන් දින 14කට රක්ෂිත බන්ධනාගත කරපු පුද්ගලයෙක් කියලා මට දැනගන්න ලැබුණා. මම ඒකේ සත්‍යාසත්‍යතාවය දන්නේ නැහැ. ඔය ඒක ඇත්තටම මේ රදවියන් කවුද කියලා කිසි වෙලාවක හෙළි කරේ නැහැ. එතකොට ඒ කෙසේ වෙතත් එසේ නම් අධිකරණයේදී ටෙලිෆෝන් එක රින්වීම ජීවිතෙන් වන්දි ගෙවන්නට වෙච්ච වරදක් වෙච්ච රටක අපි කියමුකෝ දැන් ඔබතුමා කියන එක ප්‍රවෘත්තියක් කියලා. ඔව්. හැබැයි මේ රැදවියන් මියගිය රැදවියන් පිළිබඳව කිසිදු අනාවරණයක් මේ වෙද්දි කරලා නැහැනේ. අපිට මෙහෙම අහන්න පුළුවන් නේ. ඔතන එන්න පුළුවන් නේ අධිකරණේ ෆෝන් එක රින් වෙලා අධිකරණයට අපහාස කිරීම යටතේ බන්ධනාගාරගත වෙච්ච රිමාන්ඩ් බන්ධනාගාරගත වෙච්ච කෙනෙක් හිටියනම් මේ මිය ගිය අතර ඒකට මිය ගියා නම් දැනුත් සිරගෙවල් ගණනාවක ඒක වෙනවනම් දැනුත් මිය යන්නේ ඒ වගේ සුළු අපරාධ කරන දඩයක් ගෙවා ගන්න බැරුව ඉන්න කෙනෙක් නම් ඔහු මේ ගෙවන්නේ ජීවිතෙන් වන්දියක් නම් මේක කොච්චර අපි උදාහරණයක් විදිහට ගමු අකිල විරාජ් කාර්යවසම් දැන් මේ වෙනුවට රක්ෂිත බන්ධනාගාරගත වෙලා ඉන්නවා. සුගීශ්වර බණ්ඩාරී ඉන්නවා. සුගීශ්වර බණ්ඩාරී ඉන්නවා. ලයිස්ට්ෝ ඔයා පස්සේ කියන්න. හරිද? එතකොට ඒ අයගේ චෝදනා බැලුවාම දැන් ජොන්ස්ටන් ඇමතිතුමා ඒ චෝදනා ජොන්ස්ටන් ඇමතිතුමා නෙමෙයි මේ එතුමාගේ චෝදනා මේ මට මේ වෙලාවේ මතක නැහැ. මම එතුමාගේ චෝදනාව තමයි අර මේ ලොරියක් සතර ලොරියක භාණ්ඩ ප්‍රවාහනයේ ඉඳන් 2,43,000ක් මේ රජයට පාඩු කිරීමෙන් දූෂණයට නැති වර්ධ සිදු කිරීම. අකිල විරාජ් කාර්යවසම්ට තියෙන්නේ සේවකයන් 4 දෙනෙක් තමන්ගේ ඉන්ධන පෙරහුම් කරකට දාලා 27ක මුදලක් රජයට පාඩු කිරීම. හරි. එතකොට අලුත්ගමගේ මහත්මයා මහින්දානන්ද අලුත්ගමගේ අද මිලියන 41යි. අද දඬුවම් ලබනවා. අධිකරණයෙන් තීන්දුව කළා තියෙනවා වරදක් කියලා. ඒ වරදට උන් දඬුවම් ලබනවා, හිත දඬුවම් ලබනවා, කැරම් බෝඩ් බෙදා දුන්නා කියලා. මගේ සංවේදී ප්‍රශ්නේ මම අධිකරණයේ තීන්දුව පිළිබඳව නෙමෙයි මම අහන්නේ. ඔහු බෙදා දීපු කැරම් බෝඩ් වලින් කැරම් ගහන ඒ තරුණ කොල්ලෝ කැරම් ගහන ගමන්වත් කතා කරනවාද? යකෝ මේ හිරේ ගිහිල්ලා හරි මේ මිනිහා අපිට දීපු බෝඩ් එකේ නේද අපි මේ කැරම් ගහන්නේ. ඒ කෙසේද? චෝදනාව කෙසේ? ඔහුට චෝදනාවට වසර 4 හරි 5 හරි 10 හරි අධිකරණයෙන් ඔහුට දඬුවමක් නියම කරනවා. අකිල විරාජ් රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙනවා. මේ බන්ධනාගාර තුල යම් කිසි ওই විදිහේ ගැටුමක් ඇති වෙලා ඔවුන්ගේ ජීවිතවලට හානි වුණොත් අපිට ගණන් හදන්න තියෙන්නේ කැරම් බෝඩ් දීම නිසා අලුත්ගමගේ මරණයටපත් වුණා කියලාද? කැරම් බෝඩ් දීපු නිසා ඔහු සිරගත වුණා. ඒ සිරේදී යම් කිසි කැරල්ලක් ඇතිවෙලා ඔහු මරණයටපත් වුණොත් මම දන්නේ මට තේරෙන්නේ නම් කැරම් බෝඩ් දීමේ වරදේ අවසාන ප්‍රතිඵලය ඔහුට ජීවිතේ වන්දි ගන්න වුණා කියලා. මේක බරපතල තත්ත්වයක්. ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව මට 7-5ක විශ්වාසයක් නැහැ. මොකද හේතුව ජනතා විමුක්ති පෙරමුණ තමයි දැන් රට පාලනය කරන්නේ. පාර්ලිමේන්තුවක් අපි ව්‍යවස්ථාදායක තිබ්බට අහන්න ආසයක කතාවට එන්න කලින් අහන්න කැමතියි. දැන් මේ භීෂණයන් ඒක තමයි මම මේ හැම එකම භීෂණය. ඔව් ඒක. එතකොට අරගලිය කියන්නේ වරුණේ භීෂණයකින් මේ වෙලාවේ බන්ධනාගාර ඇතුළත ඇති වෙන්නේ භීෂණයන්. 80ට 89 ඇති වුණේ භීෂණයන්. අවුරුදු 30ක් ඇති වෙලා තිබ්බ උතුරනගර භීෂණයන්. මේ භීෂණ සංස්කෘතිය ලංකාවට ගෙනාවේ ජනතා විමුක්ති පෙරමුණ කියන හරිය පැහැදිලිනේ. ඒක 71න් පටන් ගත්තාම ජනතා විමුක්ති පෙරමුණ පටන් ගත්තු දා ඉඳන්ම ජනතා විමුක්ති පෙරමුණේ පදනම් දෙකයි. මේ දේශපාලකයෝ මේ විශ්ලේෂකයෝ මේක අඳුරගෙන ඉනවද දන්නේ ජනතා විමුක්ති පෙරමුණ ගමන් කරේ පදනම් දෙකයි කුවකකම සහ භීෂණය. ඔවුන්ගේ සමාජික විදියට ඔවුන් බඳවගත්තේ කුවකයෝ. සමාජය තුල වැපුරු ඊර්ෂ්‍යාව ක්‍රෝධය. ඔවුන්ගේ අවිය උනේ භීෂණය. බය. කොටි ත්‍රස්තවාදීන්ට කලින් මේ රටේ ත්‍රස්තවාදයක් ඇති කරලා ත්‍රස්තවාහකෙක් වෙලා මේ සමාජයේ භීෂණයෙන් යට කරලා දැන් මේ ජනතා විමුක්ති පෙරමුණ. ඒක ලාල් කාන්ත ඉතා ආඩම්බරෙන් කියනවා. ඒ කියන්නේ ආඩම්බර වෙනවා. ආඩම්බරෙන් කියනවා ලාල් කාන්ත අපි තමයි භීෂකයෝ කියන. ඒක අපේ සුද්ධ අයිතියක් කියනවා. ට්‍රාන්ස්ෆෝර්මර් කැඩුවත් තමයි කියන්නේ. නෑරුවා තමයි. හරිද? කොටියෙක්වත් එහෙම කියලා නෑ. අද ඉතුරු වෙලා ඉන්න කොටියෙක්වත් එහෙම කියන්නේ අපි බෝම්බ ගැහුවා තමයි. ආරක කරා තමයි මේක කරා තමයි කියලා කොටි කියන්නේත් නෑ. මේ ලාලාගිරි එකක් කියනවා.
එතකොට මේ ජනතා විමුක්ති පෙරමුණේ භීෂණයෙන් උපන් කුවක ජනතා විමුක්ති පෙරමුණ බලය ලබා ගැනීම සඳහා නොකරපු දෙයක් නැහැ. ඔවුන් මේ ලබාගත් බලය රැක ගැනීමට බොල්සෙවික් විප්ලවයක් කරා යෑමට ඔවුන් මොනවා නොකරාවිද කියලා ගණනය කිරීමක් කරන්න බෑ. අපිට අඩු ගානේ බල්ලෙක්ව මේක එන්නේ හපන්න මේක එන්නේ හිතවත්කමට කියලා බල්ලෙක්ව අනුමානය කරන්න පුළුවන්. නමුත් මේ ජනතා විමුක්ති පෙරමුණේ භීෂණයෙන් ඔද්දල් වෙච්ච හිත් වෛරයෙන් කුවකමින් කුණු වෙච්ච මේ ජනතා විමුක්ති පෙරමුණේ බල්ලෝ එකෙක්වත් අනුමාන කරන්නත් බෑ විශ්වාස කරන්නත් බෑ තක්සේරු කරන්නත් බෑ. මේ බොල්සෙවික් විප්ලවය පිළිබඳව අපි ඉදිරියේදී කතා කරමු. කෙටි අවදානම් කීපයක් මම පෙන්වලා දෙන්නම් බොල්සෙවික් විප්ලවයෙන් වෙන යන දේ. අපි මේ ඔය ඒ වගේ පොදු මාතෘකා කතා කරන්න අපි වේදිකාවක් හදලා තියෙනවා. අද තමයි ඉස්ලාම් පටිකතා කිරීම කරන්න තියෙන චාමර විජේසූරියත් එක්ක ලබන සතියේ ශාන්තයි යතක ප්‍රෝග්‍රෑම් දෙකක් කරන්න බලාපොරොත්තු වෙනවා. සුපුරුදු මේ ප්‍රෝග්‍රෑම් එක සහ ඔය වගේ විශේෂ මාතෘකාවක් එක්ක එන ඒ ප්‍රෝග්‍රෑම් එක ඒ ප්‍රෝග්‍රෑම් එක විකාශය වෙන්නේ අභිද ද්‍රිසිංහ channel එකේ. ඒ නිසා ඉතාමත්ම පැහැදිලිව ඔබ ගිහිල්ලා ඒකත් ඒ channel එක subscribe කරගන්න. දැනට අපේ SL leaders සිලෝන් vibe එක එතකොට අභිද ද්‍රිසිංහ අනිත් පැත්තේ no politics with politics මේ channels හතරම subscribe කරගන්න තරමටම හොඳයි. අපි ඉඳගන්න කලින් කතා වෙන්නේ අපි අද මේ ගැන කතා කරමු කියලා. ඔව්. හැබැයි අපිට කවදාවත් ඒක කතා කරන්න වෙන්නේ නැහැ. ඒක බොල්සෙවික් විප්ලවය ගැන ජනතාවට හරි අවබෝධයක් දෙනකන් මේ රටේ වෙන්නේ මොනවද කියලා සාමාන්‍ය ජනතාවට තේරෙන්නේ. හැබැයි මම එතකන් ওই වැඩසටහනට එනකන් රටේම ජනතාවට අවධානය යොමු කරන්න කියලා පොඩි කාරණා කීපයක් කියනවා. මේ යන විදිහට ජනතා විමුක්ති පෙරමුණ මේ ඉන්න කාලය තුල හමුදාවට රිංගවන පැලවත්තේ මොළ හේදිච්ච පිරිස අනාගත හමුදාවට කොමන බලපෑමක් කරාවිද? රජයේ නිලධාරීන් විදියට බොල්සෙවික් විප්ලවයක් කළා රාජ්‍ය බලය අල්ලන්න ඕන කියන මේ ලාල් කාන්තගේ හෙන්චයියෝ ටික රජයේ පුරපාඩු වලට තනතුරු වලට ඉදුවාම ඔවුන් අදාගතේ රාජ්‍ය සේවයේ කුමාන තත්ත්වයකටපත් වේවිද? අධිකරණය තුලට ඔවුන් ඔබ වුවොත් ඒ පිරිස් අධිකරණ පද්ධතියට කුමක් වේවිද? භයානකම අනතුර දැන් අලින්ගේ දංගල් ගලෝලා පන්සල් වල ඉඩම් ටිකටත් කෙලින්න බලාගෙන යන වැඩසටහන 50 කෙටුම්පති කොලින්ම අපි දැක්කා. ඒ කෙසේ වෙතත් අභීත මම ප්‍රශ්නයක් අහනවා මම මහානායක ආමුදුරන්ට මේ ප්‍රශ්නේ මහානායක ආමුදුරන්ට මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්නේ අරන් යන්න මහානායක ආමුදුරන්ට මේ ප්‍රශ්නේ මේ අද වර්තමානයේ අපි දකින මේ විහාරාධිපති ස්වාමින් වහන්සේලාගේ පරම්පරාවෙන් පසුව ඉදිරි අවුරුදු 10 15 අතර විහාරාධිපති තනතුරු වලට පත්වීමට නියමිතව සිටින පෙළ ගැස්ම තුල තරුණ ස්වාමින් වහන්සේලා NGO වලින් මොළ හේදිලා කැකිරාවේ කවුද සුදස්සනලගේ වැඩි බණ අහලා විකෘති වෙච්ච බුදුදහමක් කරගාගෙන එන පිරිසක් අනාගතයේ විහාරාධිපති තනතුරු වලට පත් වෙලා මහානායක තනතුරට පත් වෙනකොට බුද්ධ ආගම ආරක්ෂා කරලා ප්‍රමුඛත්වයක් දෙනවා කියලා 9 වෙනි වගන්තියේ තියෙන එක නිකන් කොල කෑල්ලක වාක්‍යයක් බවට විතරක් පත් වෙනවා. ඒ පිළිබඳව ගරුතර මහානායක හාමුදුරුවනේ ස්වාමින් වහන්සේ බෞද්ධයනි මේ අවදානම මේ අනතුර තේරුම් ගන්න අධ්‍යයනය කරන්න ඒකට ආරක්ෂක වැඩපිළිවෙලක් යොදා ගන්න. ඒ වෙනකොට අභීත ඔයා නැතත් මට නම් ওই අවාසනාවන්ත සත්‍ය දකින්න ලැබේ තව අවුරුදු 15ක දැන් තුන්වෙනි ප්‍රෝග්‍රෑම් එක කියන්නේ මම කලින් යනවා කියලා. මේක කියලාම යයිද දන්නේ නැහැ. ඒට අනිද්දාට. හොඳයි එහෙනම් අපි ගිහින් එන්න. නෑ එහෙම වෙනවා නම් අපි ඔයා වාසනාවන්තයි. මොකද මියගිය රණවිරුවන් අතරින් ඔවුන් වාසනාවන්තයි මං ඊටම වාසනාවන්තයි. මොකද ඔවුන් මිය යන වෙලාවෙත් තිබ්බේ මේ රට අපි රැක ගන්නවා මේ අනාගත පරපුරට මම මැරුණා. නමුත් රට රැකිනවා වගේ. නමුත් මම අවාසනාවන්ත වෙලා තියෙනවා මම ජීවත් වෙලා ඉන්නවා ඒ කොල්ලෝ මැරිලා රැකගත්තු රට ආරක්ෂිත නැහැ. රට නැවත ඊට වඩා අගාධයට ඊට වඩා බරපතල ත්‍රස්තවාදීන්ට නතු වෙලා තියෙනවා කියන එක දකින්න මම අවාසනාවන්ත වෙනවා. ඉතින් මං හිතන්නේ මේ පන්සල් පද්ධතියත් NGO කාර්යයන්ගෙන් පිරීලා බිඳ වැටෙනවා දකින්න තරම් මං අවාසනාවන්ත වෙයි. මං හිතන්නේ අභීතේ ඔයා ඒකට අවාසනාවන්ත නොවේවි කියලායි මං කියන්නේ. හරි. එහෙමනම් ලබන සතියේත් හම්බෙමු. අලුත් අස්ථාන ගණනාවක් අපි සැලසුම් කරලා තියෙනවා ඔබ දන්නවා. ඒවත් එක්කත් අපි මුණ ගැහෙමු.
හැමදාමත් ඔබට මේ දැනුම අතීතයේ වර්තමානය එක්ක එකතු වෙලා අනාගතයේදී සබුද්ධිමත් දේශපාලන තීන්දුවක් ගන්න පෙළගස්සන්න යන මේ ගමන ඉතාමත්ම පුළුල්ව ගොඩනගන්න අපි සූදානම් වෙලා ඉන්නවා. එහෙනම් අපි ගිහින් එන්නම්. බොහොම ස්තුතියි ශාන්ති ජයතිලක මහත්මයා. අපි ආපහු ලබන සතිය හම්බෙමු. හරි.